පියුට් එක ගන්න. ඉස්සෙල්ලාම තියෙන්නේ types of tenses. ඒ කියන්නේ වාක්‍ය වර්ග. Verbs have three simple tenses. ඒ කියන්නේ අපි ක්‍රියාපද කතා කරන්නේ ගිය සතියේ. අන්න ඒවා ක්‍රියාපද අතීත වර්තමාන අනාගත කියලා කාල තුනකට කැඩෙනවා. සිංහලේ හරිද? දැන් අද අපි කතා කරන්නේ අපි කෙටියෙන් කතා කරොත් present tense කියන්නේ දැන් වෙන දෙයක්. පළවෙනි වාක්‍යයේ number 1 කියලා දාලා තියෙන්නේ the present tense shows an action or condition that occurs now. occurs now කියලා මේ underline කරලා තියෙන්නේ දැන් සිද්ධ වෙන දේවල්. වර්තමාන කාල වාක්‍ය කියන්නේ. දෙවැනියට තියෙනවා the past tense shows an action or condition that was completed in the past. අතීතයේ සම්පූර්ණ කරපු දෙයක්. අතීතයේ කරලා තියෙන දෙයක්. ඒකට තමයි සම්පූර්ණ වෙලා ඉවරයි ක්‍රියාව. එහෙමනම් ඒක අතීත කාලයට යනවා. ඊළඟට තුන්වෙනි එක the future tense shows an action or condition that will occur in the future. අතීතයේ සිද්ධ වෙන දෙයක් තමයි අනාගත කාල කියන්නේ. මෙතන මම මේ ඉමේජ් එකක් දාලා තියෙන්නේ. මේ present කියන තැන හිටගත්තොත් අපෙන් පිටිපස්සේ දේවල් past වලට යනවා. ඉස්සරහා තියෙන දේවල් future වලට යනවා. දැන් කාල තුන තේරුණා නේද? present, past, future. හරි. එතකොට දැන් අපිට ඒ යටතේ කතා කරන්න තියෙනවා. අද අපි කතා කරන්නේ මේ present tense ගැන, වර්තමාන කාල වාක්‍ය ගැන. දෙවෙනි page එකට එන්න. එතකොට මේ වර්තමාන කාල වාක්‍යයත් අපේ හතරකට කැඩෙනවා. ඉස්සෙල්ලාම simple present continuous, present perfect, මේ හතරෙන් අපි කතා කරනවා. මේ හතරෙනුත් අද කතා කරන්නේ පළවෙනි එක simple present විතරයි. මොකද simple present තමයි අපිට වැඩිපුරම භාවිතා වෙන්නේ. ඒ හින්දා අපි අද කතා කරන්නේ simple present. මේක වැඩියෙන්ම කතා කරන්න තියෙන්නේත් ඒක. ඒ නිසා අද අපි ඒක කතා කරමු. හරි මෙතන මේ present tense වර්ග ටික තියෙන්නේ. ඒක බලන්න එපා. අපි යන් ඊළඟ තුන්වෙනි page එකේ තියෙනවා අද අපි ඉගෙන ගන්න ඕනේ ටික simple present tense. හරිද? simple present කියන්නේ සරල වර්තමාන කාල වාක්‍ය. සිංහලෙන් ලියා ගන්න ඕනද? එතන සරල වර්තමාන කාල වාක්‍ය. එතකොට මේ සරල වර්තමාන කාල වාක්‍ය භාවිතා කරන තැන් තියෙනවා. ඒ තැන් ටික තමයි අපි ඊට පස්සේ කතා කරන්නේ. හරි. පළවෙනි එක ගත්තොත් used to describe habits, routines, schedules and repeated action. ඒ කියන්නේ අපි පුරුද්දක් වශයෙන් කරන දේවල්. හරිද? දෛනිකව අපේ චර්යාවේ කරන දේවල්, දෛනික චර්යාව ඔෆිස් යනවා, ගෙදර එනවා, ඔන්න ඔය වගේ ඒවා. හැබිට් කියලා කියන්නේ අර අපි උදේට දැන් පුරුද්දක් විදිහට අපි මූණ හොදනවා, ඔන්න ඔය වගේ දේවල්. පුරුද්දනේ. පුරුද්දක් වශයෙන් කරන දේවල්, එහෙම නැත්නම් දෛනිකව කරන දේවල්. අන්න ඒ වාක්‍ය හැම එකක්ම ලියන්නේ simple present වලින්. දැන් මෙතන උදාහරණයක් එතන ලියාගත්තත් කමන්නේ පුරුද්දක් වශයෙන් කරන දේවල් කියලා. අංක 1ට අපි කතා කරන්නේ ඒතර simple present වලින් අපි ලියන එක වාක්‍යයක් තමයි දෛනිකව කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් ලියනවා. උදාහරණ තියෙනවා she walks to work every day. එයා හැමදාම වැඩට යනවා. they go to beach on weekends. ඒගොල්ලෝ බීච් එකට යනවා weekend එකේ. he reads before bed. එයා ඇඳට යන්නේ ඉස්සෙල්ලා පොතක් කියවනවා. we eat dinner at 6 p.m.
එයා රේට කනවා හයට හයි. දක් වශයෙන් කරන්න ඒවා. හරි. එහෙම නැත්නම් රූටින් එකක් විදිහට. එතකොට මේ වගේ අපි හැමදාම කරන දේවල් ටික සිම්පල් ප්‍රසන්ට් වලින් ලියනවා. ඒක තේරුණාද? ඔව්. හරි. හැමදාම කරන දේවල් පුරුද්දක් වශයෙන්. ඊළඟට අපි මේ සිම්පල් වර්තමාන කාල වාක්‍ය ලියනවා used to state facts of general truth. පොදු සත්‍යයන් උදාහරණයක් කිව්වොත් ඉර නැගෙනහිරින් පායනවා බටහිරින් බැහැලා යනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ හ්ම්. හරි. ඊළඟට වතුර සෙල්සියස් අංශක 100 දී තමයි බොයිල් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? ඊළඟට තුන්වෙනි එක තියෙනවා the earth revolves around the sun. පෘථුවිය යනවා ඉර වටේ. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ කවදාවත්. නේද? ඔව්. Humans need oxygen to survive. මිනිසයන්ට ඔක්සිජන් ඕනේ ජීවත් වෙන්න. ඒක වෙනස් වෙනවද කවදාවත්? නෑනේ. ඔය වගේ මෙතන පික්චර් එකට එන්න සමහරට එතනත් එකක් තියෙනවා මේ තියෙන්නේ. The rainbow has 7 colors. දෙදුන්නේ පාට 7ක් තියෙනවා. දැන් මේ වෙනස් වෙන්නේ නැති දේවල් තියෙන්නේ. ලෝක සත්‍යයන් කියන්නේ. පොදු සත්‍යයන්. අන්නේ හැම එකක්ම ලියන්නේ සිම්පල් ප්‍රසන්ට් වලින්. ඒක තේරුණාද? අවස්ථාව පොදු සත්‍යයන්. ඉර බහිනවා, ඉර නගිනවා. ඒක තේරුණාද? පොදු සත්‍යයන්. හරි නේද? ඔව්. හරි. එතකොට සිම්පල් ප්‍රසන්ට් කතා කරන අපි දෙකක් කතා කරා. පළවෙනි එක කතා කරා පුරුද්දක් වශයෙන් කරන දේවල්. දෙවෙනියට කතා කරා පොදු සත්‍යයන්. වෙනස් වෙන්නේ නැති දේවල්. හරි. ඊළඟට අපි කතා මේ සිම්පල් ප්‍රසන්ට් භාවිතා කරනවා used to give commands or instruction. කාට හරි අනක් දෙන්න හරි අන කරන්න හරි උපදෙස් දෙන්න හරි අන දෙන්න උපදෙස් දෙන්න සිංහලෙන් ඔන්න ලියා ගන්න අන කරන්න උපදෙස් දෙන්න භාවිතා කරනවා මේ උදාහරණයක් එන්න first press the power button ඉස්සෙල්ලාම power button එක press කරන්න ඒක මොකද්ද instruction එකක් නේ උපදේශක් නේ අපි දෙන්නේ මේක කරන්න හරි then add the flour and mix well ඊළඟට පිටි එකතු කරලා කලවම් කරන්න. උපදෙස් නේද ඒවා? ඉන්ස්ට්‍රක්ෂන්. ඔන්න ඔය වගේ ඒවා භාවිතා කරනවා සිම්පල් ප්‍රසන්ට් වලදී. කමාන්ඩ් එකක් දෙන්න එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්න. කමාන්ඩ් කියන්නේ අන කිරීමක්. ඉන්ස්ට්‍රක්ෂන් කියන්නේ උපදෙස් දීමක්. මේ උදාහරණ ඉමේජ් එකට එන්නකො ඉමේජ් එකේ තියෙන කමාන්ඩ් එකක් මේ. clap your hands 3 times. කියන්නේ clap කරන්න කියනවා 3 පාරක්. raise your hands up high. අත් දෙක උඩට උස්සන්නලු. එතකොට කමාන්ඩ් එකක් දෙන්න අන කිරීම. ඒ වගේ අන කිරීමක් ඒ වගේම උපදෙස් දීමක් වර්තමාන කාල වාක්‍යයෙන් ලියනවා. දැන් අපි තුනක් කතා කරා. පුරුද්දක් වශයෙන් කරන දේවල්. හරි. දෙවෙනි එක. පොදු සත්‍යයන්. හරි. තුන. යම් කිසි කෙනෙකුට උපදෙස් දෙනවා අන කරනවා. අන්න හරි. ඊළඟට අපි භාවිතා කරනවා used to describe scheduled future events. අපි මේක අනාගතේ තමයි කරන්නේ. හැබැයි අනාගතේ කිව්වට මේ ළඟම නුදුරු අනාගතේ කියන්නේ. කියන්නේ දැන් නෙමෙයි. හෙට. හෙට කියන්නේ ගොඩක් අනාගතයක් නෙවෙයිනේ. නේද? ඔව්. ඔන්න මෙතන පික්චර් එකේ දාලා තියෙන බලන්න past present future තියෙනවා. හැබැයි future කියන්නේ මේ අන්තිමනේ. හරි.
හැබැයි මේ හ්ම්. present එකේ ඉඳන් අපි මේ present කියන තැන අද නම් ඉන්නේ හෙට කරන දේ ගැන තමයි කියන්නේ. උදාහරණයකින් the plane arrives at 18th tomorrow. ඒ මම කියන්නේ පේන්නේ. ප්ලේන් එකනේ ප්ලේන් එක හෙට හවස 6ට එනවා. 6ට එනවා. ඒකට අපි ඒක ෆියුචර් වලින් ලියන්නත් පුළුවන්. හැබැයි මේ වගේ ෂෙඩියුල් කරලා තියෙනවා නම් ඒ කියන්නේ හරියටම දන්නවා නම් එන වෙලාව. යන වෙලාව හරියටම ඒ කියන්නේ මීටින් එකක් තියෙනවා නම් ඒක හරියටම වෙලාව කියන්න පුළුවන් නම් හරියටම උදේද හවසද කියලා හරියටම කියන්න පුළුවන් නම් අන්න ඒවට ඒ වාක්‍ය ලියන්නේ සිම්පල් ප්‍රසන්ට් වලින්. ඒක තේරුණාද? හරියටම ෂෙඩියුල් කරලා තියෙනවා වෙලාවක්. 6ට එනවා 7ට එනවා. හරියටම කියන්න පුළුවන්. හැබැයි ගොඩ يعني දුර අනාගතයක නෙමෙයි. ළඟ නුදුරු අනාගතය කියන්නේ නුදුරින්. ඒ කියන්නේ වර්තමාන කාලයට කිට්ටුවෙන්. තේරුණාද? ඔව් මිස්. නුදුරු අනාගතේ සිදු කරන දේවල් ෂෙඩියුල් කරලා තියෙනවා නම් හරියටම වෙලාව තැන ඔක්කොම දන්නවා නම් වෙනස් වෙන්නේ නැත්තම් අන්න ඒවට කියනවා ඒවත් අපි ලියනවා සිම්පල් ප්‍රසන්ට් වලින්. හරි නේද? දැන් අපි හතරක් කතා කළා. ඊළඟට අපි used to tell jokes and stories. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් විහිළු කතා කියනවා නම් කතන්දර කියනවා නම් ඒව ගොඩක් වෙලාවට වර්තමාන කාල වාක්‍යයෙන් ලියන්නේ. හරිද? ස්ටෝරි. මේ උදාහරණයක් දීලා තියෙනවා නරියා සහ මිදිවල. පස්සේ වෙලාවක කියවන්නේ ඒක. මේවත් සරල වර්තමාන කාල වාක්‍යයෙන් තමයි ලියන්නේ. කතන්දර. හරි. දැන් අවස්ථා ටික මතකද? අපිට තව එක අවස්ථාවයි තියෙන්නේ කතා කරන්න. අනිත් එක තමයි to report sporting events in real time. ස්පෝර්ට්ස් මීට් වල නැත්තම් මොකද්ද? ක්‍රිකට් මැච් බලද්දී ඒ වගේ ඇනවුන්ස් කරන විදිහ. අන්න ඒව අපි කියන්නේ සරල වර්තමාන කාල වාක්‍ය වලින්. දැන් අවස්ථා ටික තේරුණාද? 7ක් කිව්වා. පළවෙනි එක කියන්න මොකද්ද? පළවෙනියට අපි කතා කරා පුරුද්දක් වශයෙන් කරන දේවල්. ඊළඟට පොදු සත්‍යයන් වෙනස් වෙන්නේ නැති දේවල්. ඊළඟට අනකිරීම සහ උපදෙස් දී. ඊළඟට නුදුරු අනාගතේ කරන දේවල්. හරියටම වෙලාව තැන හැමදේම දන්නවනම් වෙනස් වෙන්නේ නැත්නම් අන්න ඒ වාක්‍යයක් ලියනවා වර්තමාන කාල වාක්‍ය වලින්. සරල වර්තමාන කාල වාක්‍ය. ඊළඟට අපි කිව්වා කතන්දර ලියන්නේ එහෙම නැත්නම් විහිළු කතා ඒ වගේ ඒවා ලියන්නේත් අපි සරල වර්තමාන කාල වාක්‍ය වලින්. ඊළඟට අපි කිව්වා ස්පෝර්ට් නිවුස් වගේ කියන ඒවා කියන්නේ වර්තමාන කාල වාක්‍ය වලින් කියලා. ඒ ටික තේරුණාද? වර්තමාන කාල වාක්‍ය ලියන අවස්ථා ටික. මදු ඔව් මිස්. ඒ ටික තේරුණාද? අපි ලියන්නේ මෙන්න මේ හ්ම්. අවස්ථාවල කියලා අදහසක් ගත්තද? ඔව් මිස්. පොදු පුරුද්දක් වශයෙන් කරන දේවල් හරි. පොදු සත්‍යයන් හරි. යම් කිසි කෙනෙක්ට උපදෙස් හරි අනහරි
අන්න හරි. අනික වෙලාවක් වෙන් කර ගැනීම ළඟම වෙලාවක්. අන්න හරි. ළඟම වෙලාවක කරන දෙයක් අපි කියනවා නම් ඒකට කියනවා ඊළඟට. ඊළඟ එක නම් තේරුන්නේ නැහැ මිස්. ඊළඟ එක අපි කතන්දර ලියන්නේ. කතන්දර කියන්නේ. ආ අපි නිකන් කතන්දර අපි සාමාන්‍යයෙන් කියන්නකෝ. හවයි ඉබ්බයි රේස් එකක් දුවපු හැටි. එහෙම නැත්නම් නරියා සහ මිදි වල කියන පොඩි පොඩි කතන්දර තියෙන්නේ චූටි චූටි ඔව් කතන්දර. ඔව් අන්නේ කතන්දර ලියන්නේ මේ වර්තමාන කාල වාක්‍යයෙන්. සරල වර්තමාන කාල වාක්‍ය. මම ඒකනේ කිව්වේ මෙතන කතන්දරයක් තියෙනවා කියන්නේ. පුළුවන් වෙලාවක කියවන්න කියන නරියා සහ මිදි වල කතන්දර කියන්නේත් අපි අ, වර්තමාන කාල වාක්‍යයෙන්. දැන් තේරුණාද මට? ඔව් මිස්. හරි. ඊළඟට අපි ස්පෝර්ට්ස් නිවුස් අපි අපි හිතමුකෝ අර ඊට ක්‍රිකට් විස්තර ਵਿਚාර වගේ කරන්නේ. අන්න ඒව ඔව් කරන්නේත් අපි වර්තමාන කාල වාක්‍ය වලින්. දැන් තේරුණාද අවස්ථා ටික? ඔව් මිස්. මෙන්න මේ වගේ. ඕක ලියද්දි හරියනවා. මම මේ අවස්ථා ටික මෙන්න මේවටයි පාවිච්චි කරන්න කියලා තමයි කිව්වේ. හරි. ඊළඟ දැන් අපි අවස්ථා ටික දැනගත්තා. අපි දැන් බලන්න ඕන මේ වර්තමාන කාලේ ඊළඟ verb කියලා කොටසක් ඇති එතෙන්ට එන්න. හරි මිස්. හරි. මේ වර්තමාන කාල වාක්‍යයෙන් අපි වාක්‍යයක් ලියද්දී මෙන්න මේ අපි හිතමුකෝ ඒක වචන බහුවචන මෙතන මම travel කියලා දාලා තිනවා පේනවද? travels කියලා. ගොඩක්. හරි. ගොඩක් කියන එක නෙමෙයි එතන එන්නේ. හරි. හ්ම්. දැන් අපි ගත්තොත් travel කියන එක මෙන්න මේ වාක්‍ය ටික මතකද? I, you, he, she, it, we, you, they ඔව් pronoun ටික මතකද? අපි මුලින්ම ටියුට් වල ඔව් කරා. හරි. ඔව් මිස්. අන්න ඒ ටිකත් එක්ක ඒක මතක ඇති. ඒතකොට වර්තමාන කාලයෙන් මෙන්න මෙතන මතක තියාගන්න. I එකත් එක්ක හැම වෙලේම ඉන්නේ am. you එකත් එක්ක are. he, she, it. he, she, it කියන ඒක වචන ටිකත් එක්ක එන්නේ is. we, you, they. බහුවචන ටිකත් එක්ක එන්නේ are. ඒ ටික මතකද? මම ගිය සතියේ කිව්වා ඔය මතකයි. ඔව් මිස්. I එකත් එක්ක හැම වෙලේම එන්නේ am. you කියන එකත් you එක්ක එන්නේ are. he, she, it කියන ඒක වචනත් එක්ක එන්නේ is. we, you, they කියන වචන ටිකත් එක්ක එන්නේ හැම වෙලෙම are. වර්තමාන කාල වාක්‍යයෙන් තමයි මේ ටික එන්නේ. am, is, are. ඒක මතකයිද? ඒක ඔව් මිස්. මතක ගන්න ඕනි කොහොමද? දැන් අපි කතා කරේ මේ ක්‍රියාපදයක් ගැනනේ. අපි මේ ක්‍රියාපදයක් සමහර ක්‍රියාපද තියෙනවා අපිට මේ ඒක වචන බහුවචන කර්තෘ ඒක වචනද බහුවචනද කියන එක අනුව අපිට ක්‍රියාපදේ වෙනස් කරන්න වෙනවා. උදාහරණයක් ගත්තොත් මම සෙල්ලම් කරනවා කිව්වොත් I play. ඔවුන් සෙල්ලම් කරනවා කිව්වොත් they play. ඒකත් හරි. හැබැයි ඔහු සෙල්ලම් කරනවා කිව්වොත් ඒක වචනයි ඔහු කියන්නේ ඒක වචනයි. එහෙමනම් play කියන එක plays වෙනවා. ඒ කියන්නේ verb එකට s එකක් එකතු වෙනවා. අපි ආයෙ උදාහරණයක් ගමු. සමහර ක්‍රියාපද සාමාන්‍ය මේ ඔක්කොම ක්‍රියාපද තියෙන්නේ ඔක්කොම බහුවචන විදිහට. හරිද? ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම බහුවචන විදිහට. ඒක අපි ඒක වචනයක් කරන්න නම් ඒක s එකක්
ඒ verb එකේ යකට එක්ක s එකක් එකතු වෙනවා නැත්නම් es එකක් එකතු වෙනවා නැත්නම් ies එකක් එකතු වෙනවා. හරි. ඒක තේරුණාද දන්නේ මං කියුව එක. ඉංග්‍රීසි භාෂාවේ ඔක්කොම verb තියෙන්නේ බහුවචනේ. හරිද? හ්ම්. අපිට බහුවචන verb එකක් බහුවචන pronoun එකක් එක්ක බහුවචන verb එකක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට I play කියලා ගත්තොත් මම සෙල්ලම් කරනවා. නැත්නම් මෙතන I කොහොමද ඒක මම කියන්නේ? මං කිව්ව එක තේරුණාද? ඉංග්‍රීසි බහුවචනේ. භාෂාවේ verb ටික ඔක්කොම තියෙන්නේ බහුවචනේ. හරිද? ඒ කියන්නේ අපිට මේ verb ටික පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන we, you, they මෙන්න he මේ youth එකයි we, you, they කියන එකත් එක්කයි විතරයි. I එකත් එක්කත් පුළුවන්. I, you, we, you, they මෙන්න මේ ටිකට මේක පොඩ්ඩක් සර්කල් කරලා ගන්න. මෙන්න මේ ටික නැත්තම් මේ he she it කියන එක රවුන්ඩ් කරලා ඒ ටික ඒක වචන කියලා ලියාගන්න. he she it ඒ ටික රවුන්ඩ් කරලා ඒක වචන කියලා ලියාගන්න. ඊටු ටික රවුන්ඩ් කරලා බහුවචන කියලා ලියාගන්න. හරිද? එතකොට දැන් මං කිව්ව බහුවචන ටිකක් තියෙනව නේද? I you ඔව් you they. කියන එකත් බහුවචනද? I you කියන එකත් බහුවචනයි. බහුවචනයි කියන්නේ අපි එක්කෙනෙක් පෙන්නුවත් අපි ඉංග්‍රීසි භාෂාවේ ගන්නේ බහුවචනයක් විදියට. you is කියන්නේ you ආම තමයි. ඔයායි. ඔයා ඔව්හු කිව්වත් බහුවචන. I you we you they ඒ ටික තමයි බහුවචන. he she it විතරයි ඒක වචන වෙන්නේ. හරි. එතකොට හරි මේ ඒක මේ බහුවචන ටිකත් එක්ක ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඕනම verb එකක් පාවිච්චි කරන්න පුළුවන් මොකුත්ම වෙනසක් කරන්නේ නැතුව. මම කියන්නේ මේ වර්තමාන කාල සරල වර්තමාන කාලේ වාක්‍ය ලියද්දි. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් I play, you play. අපි play කියන වචනේ වෙනස් කරාද? නෑ. play කියන වචනෙට මුකුත්ම අකුරක්වත් මොනවත් අපි එකතු කරේ නැහැ. I, you, we, you, they කියන pronoun ටිකත් එක්ක අපිට play කියන verb එක වෙනස් කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි he she it කියන ඒක වචන ටිකත් එක්ක මේ verb play කියන verb එක පාවිච්චි කරද්දී වෙනස් වෙනවා. මොනවා කරලාද? අපි ඒක එනවා මේ play කියන එක place place s එකක් එකතු වෙනවා. හරි. උදාහරණයක් ගත්තොත් තව එකක් work කියන වැඩ කරනවා. අපි works බහුවචනෙන් තියෙන work කියලා. හැබැයි අපි මේ he she it ඒක වචන පදයකට එක්ක පාවිච්චි කරොත් මේ verb එක works work එක. ඒතර she works, it works, මధు works. මధු work නෙමෙයි මధు works. හැම වෙලේම ඔයා ඒක වචනයිනේ. ඔව් කියන්නේ තනි එක්කෙනෙක්. එහෙනම් works s එකක්. හැම වෙලේම verb එකට s එකක් එකතු වෙනවා. හැබැයි සමහර ක්‍රියාපද තියෙනවා s එකක්ම එකතු වෙන්නේ නැහැ. සමහර ක්‍රියාපද s එකක් එකතු වෙන්නේ හේතුව මෙන්න මෙතන verb කියන තැනට එන්න.
සාමාන්‍ය අපි මං කිව්වේ සාමාන්‍ය verb එක S එක එකතු වෙනවා. මේ බලන්න. travel travels වුණා. give gives වුණා. play plays වුණා. හැබැයි verb එකේ අගට S SS SH CH X කියන අකුරු ටික තිබුණොත් O S SS SH CH X O ඔය අකුරු ටික verb එකේ අන්තිමට තිබ්බොත් verb එකට es එකතු වෙනවා. තේරුණාද? ඔව්. ඒ ටික ඒක වචන කරද්දී es එකතු වෙනවා. මොනවාද අන්තිමට තියෙන්න ඕනේ verb එකේ? verb එකේ අන්තිමට තියෙන්න ඕනේ s. එහෙම නැත්නම් double s. එහෙම නැත්නම් sh. එහෙම නැත්නම් ch. එහෙම නැත්නම් x. නැත්නම් o. CH මෙන්න මේ අකුරු ටික verb එකේ අන්තිමට තියෙනවා නම් ඒ verb එක ඒක වචන කරද්දී es වෙනවා. හරි. ඒ වගේම සමහර ඒ කියන්නේ අන්තිමට y එනවනම් verb එකේ අන්තිමට y එනවනම් ඒක ඒක වචන කරද්දී y කියන එක කපලා IES එකතු වෙනවා. උදාහරණයක් තියෙන study අන්තිමට තියෙන y අකුර. y අකුර කැපුවා අන්තිමට IES එකතු කරා. studies වුණා. studies. එතකොට flies. කැපුවා IES එකතු වුණා. තේරුණාද ඒ ටික? මේක පාඩම් කරගන්න වෙනවා ඉතින්. සාමාන්‍යයෙන් වචනවල අපිට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ verb තියෙන්නේ බහුවචනෙ. අපි ඒක වචන කරනවා නම් ඒක වචන කියන්නේ අපි he she it සහ ඒක වචන නාම පදයක් එක්ක භාවිතා කරනවා නම් ඒක වචන ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපද වලට සාමාන්‍යයෙන් අපි s එකතු කරනවා. ඒක තමයි සාමාන්‍ය රූල් එක. සාමාන්‍ය නීතිය ඒක. හැබැයි verb එකේ අන්තිමට s, double s, sh, ch, x and o එනවා නම් ඒ verb එකේ අන්තිමට ex එකතු වෙනවා. හරි. ඊළඟට verb එකේ අන්තිමට y තියෙනවා නම් y කපලා බලන්න මෙතන y අකුර නැහැ studies වුණාම. y අයින් කරලා මේ y කියන දේ කතර මේ ඊතනියකින් කපලා පෙන්නන්න. y කැපුවා IES එකතු වුණා. මේ මෙතන රවුන්ඩ් කරන මෙතන s අකුරයි මෙතන s අකුරයි මෙතන s අකුරයි. මෙතන es ටික රවුන්ඩ් කරන්න. මේ හැම verb එකේම මෙතන IES ටික රවුන්ඩ් කරන්න. එතකොට තේරෙනවනේ. හරිද? දැන් මේ මෙතන තියෙන්නේ මේ තවත් උදාහරණ ටිකක් මේ සමහර ඒවාට s එකතු වුණා. මෙතන y කපලා IES එකතු වුණා. මෙතන s z ch x es කියන ඒවාට අන්තිමට es කියන එක එකතු වුණා. ඒ ටික තේරුණාද? ඒක මම ඔය කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ verb තියෙන්නේ බහුවචනේ. හැබැයි අපි බහුවචන කර්තෘ ඉන්නවනම් verb එකත් බහුවචනෙන් ලියන්න ඕනේ. කර්තෘ වෙනවනම් ඒක වචන ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. හරිද? ඒක තේරුණාද? බහුවචන නම් බහුවචන. ක්‍රියා ඒක වචන නම් ඒක වචන. කර්තෘ සහ
ක්‍රියාව. දෙකම එකම විදිහට එන්න ඕනේ. ඒක වචන නම් ඒක වචන, බහුවචන නම් බහුවචන. එතකොට මම කිව්වා ඊට පස්සේ ඒක වචන ටික බහුවචන ටික ඒක වචන කරද්දී සාමාන්‍ය නීතිය තමයි verb එකට s එකක් එකතු වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ අකුරු ටික අන්තිමට තිබ්බොත් es එකතු වෙනවා. අන්තිමට y තිබ්බොත් y කපලා y අයින් කරලා ies කියලා එනවා. හරි. ඒක තේරුණාද? තේරුණා. මధు තේරුණාද? සීතක්ක? තේරුණා. හරි. එහෙනම් දැන් කරන්න ලොකු වැඩක් තියෙනවා. මෙතන තියෙනවා බේසික් verb list ටිකක් 100ක් තියෙනවා. මේක බහුවචනෙන් ඔක්කොම තියෙන්නේ. සමහර ඒවා තියෙනවා වෙනස් වෙන්නේ නැති ඒවා ටිකක්. ඒ ටික මම වෙනම දෙන්නම්. මේ ටික ලියලා මේක ඒක වචනට හරවන්න ඕනේ. 100ම. හරිද? පුළුවන්. ඒක වචනට හරවන්න ඕනේ මේ s එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් es එකතු කරන්න ඕනේ. නැත්නම් ies එකතු කරන්න ඕනේ. මේ වචන ටික කියවලා මේ verb තියෙන මේ ක්‍රියාපද ලිස්ට් එකක් තියෙන්නේ. මధු සීතක්ක හා වචන 100ක් තියෙනවා. තියෙන්නේ බහුවචනෙන්. ඒක වචන කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට මෙන්න මේ ටික හුරු වෙන්නයි ඕනේ. වාක්‍ය ලියද්දි මේ අපිට කෙලින්ම එන්න ඕනේ මෙතන මේක ඒක වචනයක්. එහෙනම් අපි මේකට esද sද ies ද එකතු කරන්න කියන එක ඔළුවට එන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ verb 100 බහුවචනෙන් තියෙන්නේ. මේක ඒක වචනෙට හරවන්න ඕනේ. හරිද? ඒක කරන්න ඉතුරු ටික අපි වෙන දවසක කරමු. ඔව්. ඊට පස්සේ මෙන්න මේ තියෙනවා මේක පේනවද? සිම්පල් ප්‍රසන්ට් කියලා මේ පික්චර් එකකුත් එක්ක තියෙනවා එක්සර්සයිස් එකක්. මෙන්න මේක කරන්න. මොකක්ද? මේ සිම්පල් ප්‍රසන්ට් කියලා තියෙන්නේ. එනවාද? ඔව් මිස්. අර වචන 100 බහුවචනේ තියෙන එක එක වචනට හරවලා මෙන්න මේ සිම්පල් ප්‍රසන්ට් කියලා මෙතන මේ පින්තූරෙකුත් එක්ක තියෙන මෙන්න මේ එක්සර්සයිස් එක කරන්න. හරි. හා. එතකොට අපිට ඒක වචන බහුවචන හදාගන්න පුළුවන් එතනින්. ඊටු ටික අපි වෙන දවසක් කතා කරමු. දැන් මම අද කතා කරපු ටික මතක ඇති. අපි කතා කරේ සරල වර්තමාන කාල වාක්‍ය ගැන. අපි ඉස්සෙල්ලාම කතා කරා මේ අතීත වර්තමාන අනාගත කියලා කාල තුනක් තියෙනවා. එතකොට ඒ කාල තුنين අද කතා කරේ වර්තමාන කාලෙත් වෘද්ධි. වර්තමාන කාලෙත් සරල වර්තමාන කාල වාක්‍ය ගැන. අපි කව පුරුද්දක් වශයෙන් කරන දේවල්, ඒ වගේම පොදු සත්‍යයක් වෙනස් වෙන්නේ නැති දේවල්, ඒ වගේම කමාන්ඩ් නැත්නම් වෙලාව. ඉන්ස්ට්‍රක්ෂන් දෙන ඒවා. ඊට පස්සේ අපි කව ෂෙඩියුල් කරලා තියෙනවා නම් නොදුරු අනාගතේ කරන දේවල් ලියනවා. ඒ වගේම ස්ටෝරි කතන්දර ලියනවා. ඒ වගේම ස්පෝර්ට්ස් ඉවෙන්ට් වල ඇනවුන්ස් කරනවා. ඔන්න ඔය වගේ අවස්ථාවල සිම්පල් ප්‍රසන්ට් භාවිතා කරනවා. ඒ වගේම අපි කතා කරා මේ I we you they he she it එක ප්‍රසන්ට් වර්තමාන කාලයෙන් කොහොමද am නිසා භාවිත වෙන්නේ කියලා. I එක යන්නේ හැම වෙලෙම am you we you they කියන ටිකත් එක්ක එන්නේ are
he sheet එකත් එක is කියලා කතා කරා. he sheet කියන්නේ ඒක වචන කියලා කතා කරා. අනිත් ඒවා ඔක්කොම බහු වචනයි. ඒ වගේම ඒක වචන නාම පදයක් නම් ඒක වචන ක්‍රියාපදයක් එන්න ඕනේ. බහු වචන නාම පදයක් නම් බහු වචන ක්‍රියාපදයක් එන්න ඕනේ. එතකොට අපි කතා කරා බහු වචන කියන verb ටික ඒක වචනෙට හරවන rules තුනක්. සමහර ඒවාට s එකතු වෙනවා, සමහර ඒවාට es එකතු වෙනවා, සමහර ඒවාට ies එකතු වෙනවා. එතකොට ඒ ටික ඒ රූල් ටික බලලා මෙන්න මේ බේසික් verb list එක බහු වචන ටික ඒක වචන කරන්න. හැබැයි මෙතන සමහර ඒවා ඒ වචනෙම විතරක් තියෙන ඒවා තියෙනවා. ඒ ටික මම වෙනම දෙන්නම්. ඒවා තියෙන 1යි 2යි. ඒ හින්දා අනිත් ඒවා ටික කරන්න. ඒ වගේම අර මන් දුන්න මෙන්න මේ simple present කියන exercise එකත් කරලා සෞන්ද විතර දිහාට පුළුවන් නම් කරන්න. හා මිස්. ඒකට අපිට නෝට් එකක් පුළුවන් වැදගත් ඒවා ටික ලියන්න. එහෙනම් අපි ඊටු ටික සමතට කරමු නේද? හා ලබන සතිය හෝ දවසක් කරමු අපි. එහෙනම් දෙන්නටම good night. good good night. night. Oh, मेरी और बात के लिए लगते हैं